හෙඩ්ලයින් ආයතන විසින් මෙන්න විශේෂ මැෂින් එකක් ගෙනලා තිනවා. ගොඩක් කට්ටිය අපි නිතරම අහන මැෂින් එක තමයි මේ ග්‍රයින්ඩින් මැෂින් කියන එක. එතකොට අද අපි ගෙනල්ලා තිනවා සුදු යකඩෙන් නිෂ්පාදනය කරන ලද ග්‍රයින්ඩින් මැෂින් එකක්. අද අපි කරන්න යන්නේ මේ ග්‍රයින්ඩින් මැෂින් එකෙන් අපි නිෂ්පාදනය කරන්න යන්නේ කහ කෑලි මිරිස් සහ මිරිස් කුඩු කියන කුළුබඩු වර්ග තුන අද අපි මේ මැෂින් එකෙන් කොහොමද නිෂ්පාදනය කරන්නේ? ඒ කියන්නේ නිවසේ විදුලියෙන් කොහොමද නිෂ්පාදනය කරන්න කියලා අපි අද මේව කරන්න යන්නේ. හරි. බලමු මේකේ අපිට මැෂින් එකට දැල් දෙකක් අපිට හම්බෙලා තිනවා. ඔයාලට පේනවා ඇති මේ දැල් දෙකක් තියෙනවා. එකක් තියෙනවා ලොකු දැලක්, අනිත් එක සිදුරු කුඩා දැලක් තියෙනවා. හරි. බලමු අපි මේ මැෂින් එකේ මේ දැල් දෙක දාලා ඉවර වෙලා අපි කොහොමද මේ මැෂින් එකෙන් මුලින්ම කහ එකක් අපි කොටා ගන්න කියලා. හරි. එතකොට මේ මැෂින් එකට බලද්දී මුලින්ම ඔයාලට පේනවා ඇති මේ මැෂින් එක මම පාමුල තියලා දෙනවා මෙන්න මේ කහ එකක්. මේ තියෙන්නේ කහ. ඔන්න කහ එකක් අපි තියලා තියෙනවා. මේ කහ එක අපි සාමාන්‍යයෙන් ලංකාවේ මාකට් එකේ කියන්නේ කොළඹ මාකට් එකේ අපි මිලදී ගත්තේ අද මිල. ඒ කියන්නේ අද මිල රුපියල් 1800ක වගේ මිලකට තමයි අපි මේ කහ ටික මිලදී ගත්තේ. හරි. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා මේ වගේ කහ කෑලි ටිකක් ගෙනල්ලා ඉවර වෙලා මේක පවුඩර් කරලා ඉවර වෙලා මේක මාකට් එකට දැම්මහම පස්සේ සාමාන්‍යයෙන් කහ ග්‍රෑම් 100ක්. ඒ කියන්නේ කහ කුඩු ග්‍රෑම් 100ක් සාමාන්‍ය මාකට් එකේ අවු මිල සාමාන්‍ය රුපියල් 350ක් වගේ වෙනවා. ඒතර අපි සාමාන්‍යයෙන් මේ ගත්ත කහවලට කහ කැබලි සාමාන්‍ය කහ කැබලි ග්‍රෑම් 100ක් වගේ වෙන්නේ රුපියල් 180ක වගේ මිලක්. එතකොට මේ බලන්න මේ කහ කෑල්ල 350ක වගේ මිලකට යන්න පුළුවන්. හරි. ඒතර ඔයාලට සාමාන්‍යයෙන් ගණනය කිරීමක් කරලා හදා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් කහ වලින් කොච්චර ප්‍රොෆිට් එක අපිට ගන්න පුළුවන්ද කියලා. හරි. මුලින්ම මම දැන් කරන්න යන්නේ මේ මැෂින් එකට මෙන්න මේ දැල් දෙක ආධාරයෙන් මේ කහ ටික සම්පූර්ණම පවුඩර් කරන්න යන්නේ. හරි. අපි බලමු දැන් කොහොමද මේ කහ ටික සම්පූර්ණ අපි පවුඩර් කරලා අවසන් කරන්න කියලා. හරි. මුලින්ම තියෙන්නේ මෙන්න මේ දැල. මේ දැල අරගෙන ඉවරලා මැෂින් එකේ මෙන්න මේ විදිහට දා ගන්නවා. ඒ කියන්නේ කහ සාමාන්‍යයෙන් මේක හાર્ඩ් ද්‍රව්‍යයක්. හાર્ඩ් නිසා අපිට සාමාන්‍යයෙන් මේ කහ එක කොටා ගන්න අඩුම තරමේ දෙපාරකින්වත් කොටා ගන්න ඕන. හරි. මෙන්න මෙහෙම දාලා මැෂින් එකේ මෙෂ් එක දාලා ඉවරලා මෙන්න මේ පියන මෙන්න මෙහෙම හිර කරනවා. මෙන්න මෙහෙම දා ගන්නවා. හරි. දාලා ඉවරලා මේ නට් එක දාලා ඉවර වෙලා මෙන්න මැෂින් එක මෙන්න මේ අපි ෆික්ස් කරගන්නවා. හරි. අපි දැන් බලමු මේ තැටියට අපි කහ ටික දාලා ඉවරලා කොහොමද කහ ටික අපි පවුඩර් කරන්න කියලා. ඒ කියන්නේ දැන් අපි දැන් මේ ලොකු දැල දාලා ඉවර වෙලා ලොකු දැල දාලා ඉවරලා ඒකෙන් වෙන කැබලි ටික අපි මේ මෙෂ් එකෙන් පවුඩර් වලට හදන්න යන්නේ. හරි. අපි බලමු මෙන්න මේ වගේ තියෙන කහවලට අපි වටිනාකමක් කොහොමද දෙන්නේ මේක මාකට් එකට අපි කොහොමද දාන්නේ කියලා. හරි. දැන් අපි අර ෆස්ට් ටයිම් එකේ ඒ කියන්නේ ලොකු දැල දාලා ඉවරලා කොටාගත්ත කහ කැබලි ටික මෙන්න මේ වගේ බෑග් එකකට එකතු වෙනවා. මේ බෑග් එක තමයි දැන් අපි කොටාගත්ත කහ කැබලි ටික එකතු කරලා තියෙනවා. අපි ගමු මේක. අපි අරන් බලමු කොහොමද කෙරලා තියෙන්නේ කියලා. දැන් මේක අපි දෙවෙනි පාර දාන්න ඕන ආයේ. ඒ කියන්නේ පවුඩර් කරන්න. දැන් මේක සම්පූර්ණම සාමාන්‍ය මට්ටමට කැඩලා තියෙන්නේ. හරි. අපි දැන් මැෂින් එකේ දැල මාරු කරලා ඉවර වෙලා ආයේ මේ ගැට ගහනවා. මේ ගැට ගහලා අපි ආයේ බලමු මන් දෙවෙනි පාර දාලා කහ එකේ ෆයිනල් එක කියන්නේ අපි මාකට් එකට දාන කහ එකේ
කොහොමද තත්ති කියලා අපි බලමු. දැන් මම කරන්න යන්නේ මෙන්න මේකේ මෙන්න මෙහෙම ඕපන් කරලා ඉවර වෙලා දැල චේන්ජ් කරන්න යන්නේ. හරි. මේ දැන් මැෂින් එකේ ඇතුළේ තත්ත්වයේ මේ මැෂින් එකේ දැල මම දැන් චේන්ජ් කරන්න යන්නේ. හරි. මේ තියෙන්නේ අපේ පවුඩර් කරන දැල. හරි. හරි. මේ දැන් තියෙන්නේ මැෂින් එක ඇතුළේ දාන්න යන අපේ පවුඩර් කරන දැල. හරි බලමු දැන් මේක කොහොමද පවුඩර් කරන්නේ දැල මෙන්න මෙහෙම මේක දාන පැත්තක් තියෙනවා. මේ පැත්ත අනුව ගානට මෙන්න දානවා. හරි. මේක දැම්මා. දාලා ඉවරලා නැවතත් අපි මේ පිහන මෙන්න මෙහෙම වහලා ගන්නවා. දැන් අපි සම්පූර්ණම කලින් කොටපු කහ කුඩු එක කහ කැබලි කරපු එක කියන්නේ මෙන්න මේ දැලෙන් කොටපු එක අපි දැන් සම්පූර්ණම පවුඩර් කරන්න යන්නේ. හරි. බලමු අපි කොහොමද මේක පවුඩර් කරගන්නේ කියලා. හරි. මේ තියෙනවා මගේ අතේ කහ එක. හරි. මම දැන් මේක දාන්න යන්නේ ඇතුළට. හරි. මැෂින් එක මුලින්ම ඔන් කරගන්නවා. හරි. මෙන්න මේක මැෂින් එක ටික දානවා අපි. හරි. දැන් මැෂින් එක සම්පූර්ණ වහලා තියෙන්නේ. අපි බලමු දැන් මේකේ පවුඩර් එකේ අවුට්පුට් එක කොහොමද කියලා. හරි. මෙතන තමයි දැන් පවුඩර් එක එකතු වෙලා තියෙන්නේ. බලමු අපි කොහොමද මේකේ මේ අවුට්පුට් එක කියලා බලමු බලන්න මේ කහ පවුඩර් වුණ එක. හරි. මෙන්න මෙහෙම මම ගන්නවා අපේ බකට් එකට කහ එක. හරි. ඔයාලට දැන් පේන ඇති මේක සම්පූර්ණ පවුඩර් වෙලා තියෙන්නේ. හරි. මෙන්න මේ වගේ ඔන්න කහ එක පවුඩර් වෙලා තියෙනවා. හරි. බලමු අපි මෙන්න කහ කුඩු එක සම්පූර්ණ කහ කුඩු එක මෙන්න මේ පවුඩර් වෙලා තියෙනවා. එතකොට බලන්න මෙන්න මේ වගේ කහ කුඩු එකක්. දැන් බලන්න මේ තිබ්බ කහ කැබලි වලට මෙන්න මේ තිබ්බ කහ කැබලි වලට අපි වටිනාකමක් දීලා තිනවා. ඒ කියන්නේ මේ කහ කැබලි අපි ගත්ත රුපියල් 1800ක වගේ මිලකට සාමාන්‍ය මාකට් එකේ කහ උපරිමයයි රුපියල් 2100කට වගේ උපරිම මිලකට යන්න පුළුවන්. නමුත් මේ කහ කුඩු ග්‍රෑම් 100ක් වල බලන්න මාකට් එකේ මිල කීයද කියලා සාමාන්‍ය රුපියල් 350ක් අවමේ 300ක්වත් වෙනවා. එතකොට සාමාන්‍ය ගොඩක් තැන 400 වගේ වෙනවා. දැන් මේ ප්‍රොඩක්ට් එක වෙන ක්වොලිටි එක කියන්නේ කලවම් මුකුත් කරන්නේ නැතුව මේ කහ එක නිෂ්පාදනය කරලා දෙන්නේ. එතකොට ඔයාලට මේකට ලොකු මිලක් දෙන්න පුළුවන්. සාමාන්‍ය රුපියල් 1800කට 2000ක් කියමු අපි. 2000ක් වුණු කහ කැබලි ඔයා රුපියල් 3500ක වගේ මිලකට ග්‍රෑම් 100 වගේ ඒවා සේල් කරලා තියෙනවා. ඒතකොට ඔයාලට සාමාන්‍යයෙන් කහ කිලෝ එකකින් රුපියල් 1500ක් නැත්නම් රුපියල් අවමය රුපියල් 1000ක් කිලෝ එකකින් වගේ ප්‍රොෆිට් එකක් ඔයාලට ලාභයක් ගන්න පුළුවන්. එතකොට මේ බලන්න මේ කහ වලට අපි වටිනාකමක් දීලා ඉවරලා මේ ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරපු හැටි. අනිත් ඒ තමයි ඔයාලට පුළුවන් මේ කහ කුඩු එක සම්පූර්ණම පවුඩර් කරලා ඉවරලා පැකට් වශයෙන් පැකට් කරන්න පුළුවන්. ග්‍රෑම් 100 ග්‍රෑම් 50 වගේ ප්‍රමාණ වලට මේක පැකට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් බලන්න අපිට වැඩි වෙලාවක් ගියේ නෑ මේ
කහ එක සම්පූර්ණ නිෂ්පාදනය කරන්න. එතකොට මේ මැෂින් එකෙන් ඔයාලා හිතන්නේ කහ විතරද නිෂ්පාදනය කරන්න පුළුවන්? නෑ. හරි. අපි දැන් සූදානම් කරලා තිනවා කෑලි මිරිස්සෙහුයි මිරිස් කුඩු එකකුයි මේ කහ කොටු මැෂින් එකෙන්ම කොටන්න. ඒ කියන්නේ ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නය තමයි කහ කොටු මැෂින් එකෙන් පුළුවන්ද කහ කොටු මැෂින් එකේ කෑලි මිරිස් කොටන්න පුළුවන්ද? නැත්නම් ගම් මිරිස් කොටන්න පුළුවන්ද? එහෙම නැත්නම් මිරිස් කුඩු කොටන්න පුළුවන්ද? ඔව් කරන්න පුළුවන්. මැෂින් එක ඇතුලේ ඕපන් කරලා ඉවරලා බලමු මැෂින් එක ඇතුලේ තත්ත්වය. දැන් මැෂින් එක ඇතුලේ බැලුවේ නෑනේ අපි. බලමු මැෂින් එක ඇතුලේ කොහොමද තත්ත්වය කියලා. මැෂින් එක ඇතුලේ අපි බලමු මෙෂ් එක ඇරලා ඇතුලේ කොහොමද තත්ත්වය කියලා. ඒත් ඔයාලට පේනවා මෙෂ් එක ඇතුලේ දැනට මුකුත් රැඳිලා නැහැ මේ සම්පූර්ණම හොඳ මට්ටම. ඒ කියන්නේ පොඩ්ඩක්වත් හිල්ල නැහැ. දැන් ඔය ගොඩක් කට්ටිය ඉස්සර කාලේ පාවිච්චි කරේ සාමාන්‍ය ප්ලේට් මැෂින්. ඒ කියන්නේ නම්බර 8, නම්බර 12, ඊට පස්සේ නම්බර 10 වගේ මැෂින් තමයි පාවිච්චි කරේ. මේ මැෂින් තියෙන ගැටලු තමයි මේ මැෂින් වලදී සාමාන්‍යයෙන් කහ වගේ දේවල් කොටද්දී කහ වල පාට වෙනස් වෙනවා. ඊට අමතරව කහ එකේ ලොස්ට් එක වැඩි. ඒ කියන්නේ කහ පිච්චෙන ප්‍රමාණය වැඩි. සාමාන්‍යයෙන් මේ ෆ්‍රී කටර් ටයිප් එක කියන්නේ ෆෑන් ටයිප් එකේ ඩිස්මිල් වල සාමාන්‍යයෙන් ලොස්ට් එක අඩුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙන කහවල ලොස්ට් එක අඩුයි. ඒක නිසා සාමාන්‍යයෙන් අපිට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් මේ වගේ ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කරලා. අනිත් එක තමයි මේ මැෂින් එක සම්පූර්ණයෙන්ම සුදු යකඩ නිෂ්පාදනය කරලා තියෙනවා අපි 304 කියන සුදු යකඩ කාණ්ඩය නිෂ්පාදනය කරලා තියෙන. ඒ කියන්නේ මේක කෑමට සුදුසු සුදු යකඩ තමයි නිෂ්පාදනය කරලා තියෙනවා. මැෂින් එක සම්පූර්ණව පේනවා ඇති. මේ මැෂින් එකේ යට බොඩි එකේ ඉඳන් සම්පූර්ණ සුදු යකඩ මැෂින් එකක් මේ තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මාකට් එකේ විශේෂ මැෂින් එක විවිධාකාර මැෂින් වර්ග තියෙනවා. නමුත් මේ මැෂින් එක අපි අවශ්‍ය විදිහට කස්ටමයිස් කරලා අපි නිෂ්පාදනය කරලා තියෙන මැෂින් එකේ බොඩි එක හොඳ හෙවි විදිහට නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නේ අර මේ මැෂින් එක මේ ගණන්නේ වාගේ මැෂින් එක මේ ගණන්නේ කියලා ගොඩක් කට්ටිය සංසන්දනය කරලා බලනවා. නමුත් මේ මැෂින් එක අපි ක්වොලිටි නිෂ්පාදනය කරලා තියෙන නිසා අපිට සාමාන්‍යයෙන් අපේ යන මිලක් තියෙනවා. ඒ මිල ඔයාලට අපේ නම්බර්ස් වලට කෝල් කරලා දැනගන්න පුළුවන්. හරි, අපි යන් ඊට පස්සේ ඊළඟ වීඩියෝ එක බලමු අපි මේ මැෂින් එක කොහොමද කෑලි මිරිස් සහ මිරිස් කුඩු කොහොමද කොටන්නේ කියලා.